කොපියක්වත් බොන්න යන්න. ඒ තියෙන්නේ බඩු. ගහට නැගලා කුරුම්බයක් කඩා ගත්තා නම් වැඩේ ගොඩ. එකක් නේ නැත්තේ. අතට කේකි මොකටද මට? මෙච්චර මේ ගමේම පොල් කන්න මට කේකි ඕනේ. Rinne. දෙපාරක් හරි දෙපාරක් try කරන්න. සුද්දත් එහෙම කියලා තියෙනවා. මාත් සුද්දනේ. මොකද හීග්ග. ඕ! අයියෝ. වැඩේ කියන්නේ රැයට නම් ඕන උස ගහකට නැග් ගෑගේ. දවල්ට නේ නගින්න බැරි. කමන්නේ. මේ මගුල ඕන්නේ. උඹලේ මතෝඩයක් දීලා ආයෙ වැඩ කරන්න. යල්ලකෝ. හලෝ සුද්දා. හල්ලෝ කළු මහත්තයා. ඉතින් මම දවස් දෙක තුනක් ආව උඹ හොයාගන්න හරි අමාරුයි නේ බං. ගෙවල් පැත්තේ ගියපු දවසක්වත් මතක නැහැ බං. රෑත් පැලේ ඉන්නේ. ඒ කුදුරු ගාල ඉවර කරන්න එපා බං. මේ මගේ යාළුවෙක් බං මේ පෙරේද රට ඉඳලා ආවා. ඌ ගෙනාපුයන් සුපිරි භාගයක් දුන්නා. එහෙමද? සෙට්ටෙමුද කියන්නේ? කීයටද වගේ? දෙකට විතර සෙට්ටෙමු. සෙට්ටෙමුකෝ. නියමයිනේ බං. හරි. ඔබ දෙකට විතර වරෙන් හම් බෝතලෙත් අරගෙන. ඒ වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා බං. ඒ මොකද්ද? අද බං අපේ නෝනා ගෙදරනේ. අප්පට්ටසේ. කාලත් තමයි බීලත් තමයි. ඉතින් මං කොහොමද පැනගන්නේ? හරි. ඕක සුළු දෙයක් බං. ඔබ දන්නවද? මේ ගමේ ගම්මු මාව මරණතර තමයි සභාපති කරේ මොකටද? මන් දන්නේ නැහැ බං ඒක. මොකෙක් හරි ඉතින් යෝජනා කරපුවාම අනිකයි ස්ථීර කරනවා. එහෙම නෙමෙයි බං. ගමේ ඉන්න බුද්ධිවත් මිනිස්සු. මට හොඳ මොලයක් තියෙන තමයි ගමේ මිනිස්සු මාව සභාපති කරේ. මං උකට හොඳ ප්ලෑන් එකක් ගහන්න මචං. දැන් අපි සෙට් වෙන්නේ දෙකටනේ. මං උකට පොල්ලයක් දෙන්න. මචං අලු මහත්තයා උඹලා කුරුඩ හරක් පැනලා ඉන්නේ. ඉලවන්න වරින් කියලා. එතකොට උඹ මොනට හොරේ භාගෙ සාප්පිය දාගෙන වරින් මේ පැත්තට. නියම අයිඩියා එකනේ. ඒකනේ කියන්නේ මචං අපිට. එහෙනම් හරියයි. මට තියෙන සුපිරි මොලයක් බං. හරි. මම දෙකට කොල්ලක් දෙන්නම් ඈ. හරි. බැටරි 100ට 2යි. තව පැය භාගයක් යන්න කලින් මේක ඕෆ් වෙනවා. අල්ල කෙලියයි. කළුවට කොහොමද දැන් මම කෝල් කරන්නේ දෙක වෙනකොට. ඊට කලින් නම් මේක ඕෆ් වෙලා යනවා. මේක charge කරගන්නත් පොඩි කුඹුරු වලට කරන්ට් එක තියෙනවා කියලා අය. අල්ල කෙලියයි. මොකද කරන්නේ? දැන්ම කෝල් එකක්. වැඩි හරි. මම 10යි වෙලාව. හෙලෝ නංගි මේ කළු මහත්තයා කියන්නේ හරියටම අද දවල් 2 වෙනකොට ඔයාලා කුඹරට හරක් පයින්නවා. ඒ හින්දා 2 වෙනකොට ඇවිල්ලා මේ හරක් ටික එලවන්න ගන්න අනිවාර්යයෙන්ම. ඇයිසි. වෙලාව කී පයින් හරක් ඉන්නේ කොයි රටේද ඔයි? කොම්සලා දෙන්න හදන්නේ. මාව ගුණාට හන්දලා මොකක් හරි මගොඩිය කියන්නේ නේද? ඒවනම් හරියන්නේ නැහැ මාත් එක්ක. අත රෙදි හොදන්න තියෙනවා, දරපලන්න තියෙනවා, වලං හොදන්න තියෙනවා. අත ගෙදරින් එළියටම සපුරා තහනම්. කළු මහත්තයා මේ තමසගේ අතිජාත මිත්‍යා කතා කරන. හැපොල මීහරකෝ. මේ වෙලාවේ තෝ කෝල් අර මොකද්ද මේ කරපු ගොම් වැඩේ? ගෙදරින් එළියට බහලා තිබුණු කළු මහත්තයා කකුල් දෙක. වැඩේ පොඩ්ඩක් අප්සෙට් ගියා බං. මේ එතකොට ඒ හරක් ටික මොකද කරන්නේ? ඒ හරක් ටික උඹ මෙලවල දාපන්. ඉක්වා මදි මාවන්නන්න. ගෙයින් එළියට අඩියක් තිබ්බොත් බලාගෙනයි. මේ නෝනේ මේ ඔයාට අර සුදු වෙන්න ගන්න ක්‍රීම් එකක් ඕන කිව්වා නේද? ඔව්. මං දැම්ම ගිහිල්ලා ගෙනල්ලා දෙන්නම් ඔයාට. බයිසිකලේ උලන් අඩුයි. ටිකක් ගහගෙන යන්න ඈ.
But if I lay down and I play dead and I stay dead. මොදේ බොණ්ඩ හිතාවේ හිටියා. ඒ සුද්දා අයිෂෝ බලහංගෝ බා වැඩේ අවුල් වුණානේ ඔයි. සිස් අනේ උඹගේ සුපිරි මොලේ මගේ බං සුපිරි මොලේ තියෙන්නේ. ඒ මොකද? බේම් බඩු ගෙනාවා. මට මුඩු යකෝ කොහොමද බං ගිනාවේ? දින්න කඩක් දින්න කන්න දින්න පෙම් සිනා පහල ඉඳා අපේ සීඩස බෑනා නේ බයිට් නන්නේ ආංග රමු කෙනෙක්ට එක කාලා වැඩි පටන් ගෝ බං හරි කඩ බං සුමීරි පානේ පුතා මචං පාල් තෝගේ ගෑණි එක හංග පයි යකෝ මුල මේ කැංගුරුට වැඩක් නැහැ බං දැන් කෑමත් තමයි තියෙන්නේ. බං කරන්නේ නේ. අර උඹ බයෙන් දෙපා මගේ මේ සුපිරි මොලෙන් තාම වැඩ ගත්ත හැකි මේ කෙහෙල් කනක් අල්ලලා උඹ මට බැනපන් ඒකට අඬුව අපි දෙන්න ඉඩ කරන්න දෙයක් නැහැ අනේ බං මේ උඹේ කෙහෙල් කම් මං හොරකම් කරේ නෑ යකෝ නැත්තේ නෑනේ බං. අර පීලා දැකලා තියෙනවනේ. කොහෙද කපුවා කියලා. නෑ යකෝ තෝගේ කෙහෙල් කපන්න මං උඹලා පත්‍ර පෙන්නගල උඹ හිතුවද ඒ උනාට ඔබ කොච්චර කෙහෙල් තිබ්බත් උඹ දැන් කපලා තියෙනවනේ. අනේ ඵලයන් බයි යන්න උඹේ කෙහෙල් කපන්න මං මම මුදලාලියා කියනවනේ දැන් ඔබ ගෙනාවා කියලා. බොරු කියන්න කාට බැරිද බං අනේ යකෝ උඹේ කෙහෙල් කපන්න ඕනේ නෑ යකෝ මට කෙහෙල් ඕන නම් තියලා බොල අනේ පාරේ තෝගේ වැඩ මන් දන්නේ නැද්ද? මේ ඉච්චර දරුවට බයින් දෙපා මොනකද මං ගන්නේ සභාපතිනේ මේ පාහරේ යන මං කතා කරන්න එපා පොඩ සැර බඩු කරලා බැරිම අනේ කළු මහත්තයා මේ උඹේ කෙහෙල් කම් මට ඕනේ නෑ යකෝ බම්බුව ඕන්න නැහැ කිව්වට උඹ කපලා තියෙනවනේ. ඔය ඉස්සලක් කේකම් කපලා තියෙන තෝ තමයි. මොනවද බං බල් වැඩ කරන්නේ? තමන් කොහෙද මෙහි මම මේ හොරෙන් ආවේ කොහෙද කී කියලා බලන්න නෑ නෝනේ බලන්නකො. මේක මගේ කේකන කපලා ඉවරලා දැන් නෑ කියනවා. දෙන්න හිතනවා මේකට. උඹ ඇත්තටමද කියන්නේ ඇත්තටම තමයි කියන්නේ. මේ මමත් ඇත්තටමයි කියන්නේ ගහන උසලා පොළවට තවත් බොරු හොරා හොරා කිව්වොත් බොරුව කියන්නේ මේක මේ කේකම් කපලා ඉවරලා දැන් මේ නංගි මූ ඇරයන්ට නැත්තම මූට ගහනවා ආයිද දෙකක් නෑ මේ ගාන සුද්දාතෝගේ දත්තෙන්ද බඩට යන්නේ ඈ. මේ ඵලයක උඹට කොහෙද එච්චර දෙයක් කරන්න හයියක් තින්නේ තෝ යකෝ ගෑනටත් බය කානේ තෝ ගෑනට බය හින්දන බෝල අරක්කු බෝතලේ දාංගගෙන මෙතෙන්ට දැන් මේ අරගෙන ආවේ බොරුවට මේ ගෑනට ක්‍රීම් දෙන්න යනවා කියලා හිටන් සමුසේ මට ක්‍රීම් ගේනවා කියලා මේකට තමයි ආද ආවේ නේද මම ගම කෑවා යකෝ මත් උට වීලුවට නෙවෙන්නේ. දැන් ඉතින් කොණ්ඩ තමයි එන්නේ. පටසින් මට ඒක අමතක වුණානේ යකෝ අපි විහිළුවට බැනගත්තේ මේ පරත් කියලා වුණානේ අයියෝ